දැන් මේ ආයි ප්‍රශ්නයකට යන්න හදන්නේ. වසරේ ජනප්‍රියතම ගායිකාවට හිමි සම්මානය වෙන කාටවත් දෙන්නෙම නැද්ද? ඇත්තටම ඒක මමවත් හිතුවේ නෑ මෙච්චර වසර ගණනාවක් වසර 10ක් නොකඩවා මට ලැබෙයි කියලා. ඒක ඉතින් ඇත්තටම මම ලබා ගන්න දෙයක් නෙමෙයි මගේ රසිකයින් විසින් පෙර කළ පින් රසිකයින් විසින් මට ලබා දෙන දෙයක්. ඇත්තටම ඒක විශේෂයෙන් කියන්න ඕනේ බොහෝ දෙනෙක් දන්නවා People's Award. ඒ කියන්නේ ඒ සම්මාන උළෙල පමණයි සමීක්ෂණයක් මගින් ලංකාව පුරා කරන සමීක්ෂණයක් මගින් සම්මානයක් දෙන්නේ. ඉතින් ඒ සම්මාන උළෙලෙත් සංගීත විෂයට ඒ කියන්නේ ගායනය, ගීත, ගායිකාව ගායකයා ඒ පුංචි කොටස් කීපයකට තමයි සම්මාන හම්බෙන්නේ. ඊට අමතර ගොඩාක් දේවල් වලට සම්මාන දෙනවා මේ සම්මාන උළෙලේ. ඉතින් මම ඔය 2016 සිට තමයි මම මේ වසර දක්වා නොකඩවා වසර 10ක් ඒ සම්මානය ලබා ගන්නෙ. මම ඊට පෙරත් ඒ සම්මාන වලදී නිර්දේශ වෙලා තියෙනවා වසර කිහිපයක්ම. ඉතින් ඇත්තටම විශේෂයෙන් ස්තුති කරන්න ඕනේ මේ ජනප්‍රිය සම්මාන වලට නම් මගේ රසිකයින්ට. මොකද රසිකින්ගේ ආදරය, ඒගොල්ලන්ගේ ආදරය තමයි මට සම්මානයක් විදිහට ලැබෙන්නේ. ඊට අමතරව මම ප්‍රශස්ත ගායිකාවට හිමි සම්මානත් බොහෝ වසරවල ලබාගෙන තියෙනවා ටෙලිනාට්‍ය හා චිත්‍රපට ගායනයට. ඉතින් මම ඒ සීල සම්මාන මට මේ වෙනකොට සම්මාන 36ක් මම ලබාගෙන තියෙනවා ජනප්‍රිය සහ ප්‍රශස්ත සම්මාන. ඒ සියල් ඒ කියන්නේ මේ සම්මාන සියල්ල පිටපස්ස මගේ මට ස්තුති කරන්න පිටසක් ඉන්නවා. මොකද මගේ ඊ කාලේ ඉඳලා දැන් මම වසර 25ක් තිස්සේ ජනප්‍රිය ගායිකාවක් විදිහට වසර 25කට වැඩි ඇත්තටම මුල් කාලේ ඉඳලා මේ දක්වා මගේ පද රචනා, මගේ ගීත පද රචනා කරපු, සංගීත නිර්මාණය කරපු, ඒ වගේම මගේ ගීතවලට පටිගත කිරීම වලට මේ විදිහට සංගීතය වාදනය කරපු, ඊළඟට රෙකෝඩින් ඒ පටිගත කිරීම කරපු ඒ සියලු දෙනා. ඒ අතරේ මගේ පවුලේ අය වට උදව් කරා, මගේ අම්මා තාත්තා, මගේ සහෝදරයා, දැන් මගේ සැමියා, මගේ දරු දෙනා ඒ ගොල්ලන්ගෙත් කැපකිරීමක් තියෙනවා. මොකද මේ ශාස්ත්‍රය තුලේ ගායිකාවක් විදිහට වැඩ කරගෙන යනකොට මට ඒ සහයෝගය නැත්තම් මට මේ සාර්ථක ගමන යන විදිහක් නෑ. ඒ සියලු දෙනාටම බොහොම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා වගේම මම ඔවුන්ට ඒ සියලුම දෙනාට ඒ නිර්මාණ ශිල්පීන් ඇතුළු මට ඒ සහාය වුණ සියලුම දෙනාට බොහොම පිං කියලා කියනවා මේ වෙලාව. ඔව්. වසර 10ක් වසරේ ජනප්‍රියතම ගායන ශිල්පිනිය. අපි වයඹ මිනිස්සු විදියට හස්තශෛල පුරවල් ජනතාව විදියට තව වසර 10කට ඒ ජනප්‍රිය හැමම රැඳෙන්නට කියලා ප්‍රසාදාත්මක අත්වල සන්නාදයේ ආශිර්වාදය එකතු කරමු. ශාසික කාලයක් ඉතින් රුව හොම්බම තියෙනවනේ. මං හිතනවා ඒ තියෙන්නේ තරහ යන්නේ නැති නිසා වෙන්නේ නැති කියලා. දැන් මේ තරහ යන වැඩක් කරන්න යන්නේ. දැන් මේ අපේ විගණක අධ්‍යක්ෂතුමා මේ ඉල්ලීම කරන්නම කියලා කිව්වා. සුජාත අත්තනායක මහත්මියගේ ගීත ඔබ ගායනා කරනවනේ. සුදු මන් ආදරේ. කොටසක් නන් නෙවෙයි. ලේසි වැඩක් නෙවෙයි හදිස්සිය කිව්වේ. අපි උත්සාහයක් කරලා බලමු. අපි අධ්‍යක්ෂතුමාගේ ඉල්ලීම අහක දාන්නත් බෑනේ. මට මේ වචන අමතක වේද කියලා බයක් තියෙනවා. කියලා බලමු. අපි හොඳ අත්පොරසන්නාදයක් ලබා දෙමු. බලමු. නැති වුණු ආදරයක් වෙනුවෙන් හිලන සුසුම් අන්හතක වැඩි පෙරණ හදවත් නිකිනෙක අමතා කියන කතාවයි මේ සුදු